මොනවද බං ඔය කරන්නේ? අක්කට පොලිෂ් කරනවද ඔබ? අයියෝ නෑ අම්මේ. මම මේ කල්පනා කරේ මෙච්චර මේ පඩි බෙලේ ඉන්නේ මොකටද අපිට මේක දිගේ එන්න පුළුවන්. මේ මං නාගත්තා. ඔන්න ඇවිල්ලා ඔබත් දැන් නාගනි. වරේ. නාන්න අම්මෝ අම්මේ මේ වැසේ නෑවොත් නම් ලෙඩ වෙනවා. ලෙඩ වුණොත් එහෙම බෙහෙත් ගන්න යන්න වෙනවා. බෙහෙත් ගන්න යන අලුත් ඇඳුමක් අඳින්න වෙනවා. අලුත් ඇඳුමක් ඇඳලා කියන්නේ ඒක ඇවිල්ලා හොදන්න වෙනවා. ඒක හේතුව කියන්නේ වේලන්න ඕනේ. මේ වැසේ කොහොමත්ම රෙදි වේලන්න බෑ. එක්ක ඔන්න එහෙ නාන්න නැති ඉන්නවා. හවුස් දෙන්නේ නෑනේ අම්මේ මාව ඉඳින්න. ජොසියා කියන්නේ? ලෝචි අපි දැන් සෑහෙන කාලයක් යාළුවෝ වගේ හිටියානේ. ඔව්. ඔයා කැමති නැද්ද මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න? මේ මට විනාඩියක් දෙන්න මං වට අපෝ ගන්නම්. ජොසියා හොඳයි. හැබැයි රිලේෂන්ෂිප් එකකට යනවා කියන්නේ මීට වැඩිය ගොඩක් හිතන්න වෙනවා. මොකද මිනිහට කෙල්ලෙක් ඉන්නකොටම මිනිහා මට chat කරේ. ඒ කියන්නේ මාත් එක්ක ඉන්නකොටත් මිනිහා වෙන කෙල්ලොන්ට chat කරයි. ඒක අල්ල ගන්න නම් ඉතින් මිනිහව අනිවාර්යයෙන්ම මීට් වෙන්න වෙනවා. මොකද මීට් වෙන්නේ නැතුව හොරල්ලන්න බෑනේ. මීට් වෙන යනවා කියන්නේ ඉතින් අලුත් ඇඳුමක් අඳින්න වෙනවා. අලුත් ඇඳුමක් ඇඳලා කියන්නේ ඒක හොදන්න වෙනවා. හේදුව කියන්නේ ඒක අනිවාර්යෙන් වේලන්න වෙනවා. වේලන්නේ කොහොමද මේ දවස්වල වැස්සනේ? අයි පින්නෝ. කොහොමද බෑම කියලා දානවා. මොකද මං මගේ ෆියුචර් එක ගැන හිතන්න එපැයි. ජොසියා මේ ලෝචියෝ උඹ දැන් මේ ගෙදරටලා කකා බිබී ඉන්නේ. තව ඉගෙන ගන්න අදහසක් නැහැ. අම්මා දන්නවද අම්මේ? මං තරම් ෆියුචර් එක ගැන හිතන වෙන කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ කියන්නේ දැන් උඹ ඔම්ම නිකන් ඉන්න එකද උඹේ ෆියුචර් එක? මේකනේ අම්මේ. නිකන් හොඳට ඉගෙනගෙන වැඩක් නැහැ. හොඳ කරියර් ගයිඩන්ස් එකක් ගන්න ඕනේ. කරියර් ගයිඩන්ස් ගැන හොයලා බලද්දී කොහොමද මම රට යන්න ඉන්න නිසා පිටරට යුනිවර්සිටිස් වලට යන්න ලේසි පහසු සාධාරණ මිලකට තැනක් හොයාගන්නත් ඕනේ. හැබැයි ඉතින් එහෙම තැනක් හොයාගත්තත් මදිනේ. රට යන්න මට සල්ලි තියෙන්නත් එපා. මේ ඔක්කොම ගැන හොයලා බලද්දි ඉතින් මම්මගේ ෆියුචර් ගැන හිතන නිසා තමයි අම්මේ මේ නිකන් ඉන්නේ. අයියෝ ලෝචියෝ උඹ ඔය හේතු තුන මට කලින්ම කිව්වනම් මං ඕකට උත්තරේ දෙනවා. උඹ ෆියුචර් මයින්ඩ්ස් එක්සිබිෂන් එකට යන්න ඕන. ඒක තමයි ලංකාවේ අංක 1 higher education and career guidance exhibition එක. ඇත්තටම අම්මේ මේගොල්ලෝ මේක 17 වෙනි වතාවට තමයි මේ පාර ඕගනයිස් කරන්නේ නේද? යමු. හැබැයි අම්මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මේකනේ අම්මේ දැන් ඕකට යනවා කියන්නේම අනිවාර්යයෙන්ම අලුත් ඇඳුමක් ඇඳගෙන යන්න ඕනේ. අලුත් ඇඳුමක් ඇඳන් ගියා කියන්නේ ඕක ගෙදර වෙලා අනිවාර්යෙන් හොදන්න ඕනේ. හේතුව කියන්නේ වේලන්නත් එපා. අයියෝ මේ වැස්සේ කොහොමද දන්නේ රෙදි වේලන්නේ? එක්ක ඔන්න ඔහෙ ඉපින ඔයායිම නේද? වට්ටම් අම්මා. හායි යාළුවනේ ඔන්න ඔයාලගේ ෆියුචර් එක ගැන හිතලා හරි තීරණ ගන්න ඔයාලට යන්න හොඳම higher education and career guidance exhibition එක තමයි Future Minds කියන්නේ. එතනට ආවම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සුදුසුකම් ලත් වෘත්තීය උපදේශකවරුන්ගේ සහායෙන් ඔයාට හරියටම ගැලපෙන career එක තෝරගන්න guidance එකක් ලැබෙනවා. එතනට higher education institutes පිටරටක ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඒකටම specialize වුණු institutes සහ ඔයාට education